Hello, guys. Welcome to Games World SLE, my YouTube channel. ඉතින් අද play කරන්නේ Ocean Survival game super survival game එක. ඉතින් ඔයාලට මම කලින් Ocean is Home එකේ game play එකක්. ඔයගොල්ලෝ ඒක බලන්න නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න. ඒක තමයි මම මගේ channel එකේ 15 වෙනි game play එක. හරිද? ඉතින් මේක එක තරම්ම සුපිරි නෑ. හරිද? නමුත් ඔයාලා විශ්වාස කරයි දන්නේ නැහැ guys. මේක MB ගාන MB 30යි. හරිද? 30ක් කිව්වට මේක මගේ ෆෝන් එකට නම් 27යි. හරිද? ඒ කියන්නේ මම ආසන්න වශයෙන් කිව්වේ. හරිද? 10ට වඩා. ඕකේ. මම ගේම් එක දැන් තමයි ගත්තේ. හරිද? ඒ කියන්නේ ගත්ත ගාම තමයි මම ගේම් ප්ලේ එකක් ගෙනාවේ. හරි වෙන වතුර ටික බීලම් වලට පටන් ගමු. ඉතින් ඔයාලට ගේම් එක පටන් ගන්නදිම අන්ලිමිටඩ් බඩු එකතු කරගන්න පුළුවන් මෙන්න මේ මැෂින් එකක් හම්බ වෙනවා. මේකෙන් ඔයාලට දුර තියෙන ඕනම දෙයකට මෙන්න ඉලක්කයක් අල්ලලා ගන්න බෑ. වැරදුනොත් ඔන්න ඒ කතිරේ එක ඔබන්න. ඒක තමයි ඔයාලට මේවා මේ නේද වතුරට වැටෙන්නත් පුළුවන් ඕගොල්ලන්. හරිද? දැන් මේ වගේ තමයි මේ පාරුවේ යනවා. ඔයාලට මෙන්න මේ අත ක්ලික් කරලා ඔයගන්ට අතින් එහෙඳ ගන්න පුළුවන්. ඒ පාරුව ළඟින් යනවා නම් විතරයි. හරිද? ඒත් එක දාලා ඔයාලට ඈත ඉන්නවා මෝරෙක්. මේ ගේම් එක කලින් ප්ලේ කරලා තිනවා. හරිද? ඒ කියන්නේ ගොඩක් ටිකක් කල් හරිද? ඒ දවස්වල නම් ওই මෝර එනවා. අපිව කන්න. හරිද? එතකොට අපි ඌව මරන්නත් ඕනේ. සහ බූවල්ලෙකුත් ඉන්නවා මේක. ඌට කියන ඔක්ටොපස් කියලා. එතකොට ඒ බූවලගේ ඉංග්‍රීසි නම හරිද? ඔක්ටොපස් කියන්නේ. ඒ වගේ කෙනෙක් එනවා නම් ඒගොල්ලෝ එන්නේ රෑටම තමයි. මං ගහන කාලේ නම් ආව රෑටම තමයි. දැන් කොහොමද දන්නේ නැහැ. තත්ත්වය වෙනස්ලා දන්නේ නැහැ ගේම් එක. කොහොම හරි ඒගොල්ලෝ එනවා රෑට. හරිද? ඕකේ. අපි වතුර ටිකක් දාලා යමු හැදෙන්න. ඉතින් මේක හැම දෙයකටම ලීත් ඕනේ. හරිද? සහ අපිට මේ ඔරුව සුපිරියම හදලා ගන්න පුළුවන්. ඔරුව කොහොමද මේ නිකන් පාරුවක් වගේ මචං. හරිද? සුපිරියක් තමයි. කැම්මක් තමයි. හරි එන බලමු අද පොඩ සද්දවත් දෙලියද ගණන් ගන්න එපා. හරිද? ඕකේ. ඔන්න එන අපි මේ පැත්තට. ඉතින් ඔන්න මෙතන තියෙනවා බොයිස් මෙන්න මේ යකඩ කෑල්ලක්. හරිද? ඒවා ගන්න ඒවා තමයි ඔයගන් ටින් හදන්න අවශ්‍ය වෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඒවා තමයි ඔයගන් ටින් හදන්න තව කෑලි ඔයගන්ට ඕනේ බොයිස් බෑන්ඩේජ් වගේ දෙයක් හදාගන්න. අපිට ඔයාලා මේ ඔරුවෙන් බහැලා ගිහිල්ලත් බඩු එකතු කරන්න පුළුවන්. මේ තියෙන උඩ පයින් බටන් එක. ඔයාලා වතුරකට වැටලත් ආයේ පාරවට එන්නේ එහෙම තමයි. ඔන්න අපිට දැන් රෑ වුණා. ඔන්න අපිට දැන් මේකේ සිය එකක් හදාගන්න. සිය කියන්නේ බොයිස් ඒක අරගත්තට පස්සේ ඒක ඇවිල්ලා නැත්නම් උලක් හදන්න පේනනේ. ඒක ඇවිල්ලා උලක්. තමයි. හරි. ඔක්ටොපස් වල මොකෙක් හරි එකක් එනවනම් අපිට සංඥා දැන් ආයෙත් එක තමයි අර ඉන්නේ බොයිස් රන් කාසි පෙට්ටිය. ඉතින් මෙන්න මේ රන් කාසි පෙට්ටියෙන් අපිට ඔයාලා මේ පැත්තෙන් පෑදී ගෝල්ඩ් ඉල්ලනවා. හරිද? අන්න ද ෂාක් is coming කියලා ආවා. බලමු. ඔන්න බකට් එක ගත්තට පස්සේ අපිට ගෝල් දෙකක් ලැබෙනවා. ඉතින් බලමු දැන් ෂාක් කොහෙන්ද එන්නේ කියලා. මේනේ බොයිස් දැන් මේ ෂාක් ඇවිල්ලා මෙන්න මේ ලීය කනවා. හරිද? කනකොට ඔන්න ටැග් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට උගේ මස් හම්බ වෙනවා. ඔයාලට පේන ඇති. මේ විදිහට හම්බ වෙනවා. හරිද? ලීය. ඌ තව එක ලීය. හරි. ඉතින් රැයට පොඩ්ඩක් භයානකයි. රැයට පොඩ්ඩක් නෙමෙයි බොස් හොඳටම භයානකයි. රැයට තමයි භයානකම. හරිද? ඕකේ අපි අර පෙට්ටිය ගමු. ඕකේ. ඉතින් මේ මස් අපිට මේකේ දාලා පුච්චන්න බෑ. අර මස් පුච්චන්නලා මෙන්න මේක කුකින් ස්ටේෂන් කියන එක හදන්න. ඒකට අපිට රෝප් දෙයක් අවශ්‍ය වෙනවා. අපි කුකින් ස්ටේෂන් එකක් හදාගමු. ඉතින් කුකින් ස්ටේෂන් එකක් හදාගන්නකොට මේ පෙට්ටියක් එනවා. හරි. කුකින් ස්ටේෂන් එකක් හදාගන්න අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ කොහෙද මේ වෙලෙ. නෑ මෙතනට මේ ඉන්න ඕනේ බොයිස්. අපි ඉස්සෙල්ලා ගිහලා කුකින් මේ එකක් හදාගන්න. ඉතින් ඔන්න ස්ටේෂන් එක හදාගත්තට පස්සේ අපිට යන්න තියෙන්නේ මෙන්න මේකට ගියාට පස්සේ අපි මේ බෑග් එක ඔබලා මෙන්න මේක අරගෙන ඒක බිල්ඩ් කරන්න ඕනේ. කැමැත්තට කියන විදිහට තියාගන්න. මම මේක තියන්න මේ අයිනේ. කැමැත්ත තමයි. හරි. දවාඩ පෑදී මෙන්න මේ අයිනේ තියෙන අපේ කුකින් ඒරියා එක. ඉතින් ඒක ගන්නට ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් අලබ් මේවා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔක්ටොපස්. මේ තියෙන්නේ රෝඩ් මීට්. ඉතින් ඔයාලා මෙන්න ඒවා දැම්මට පස්සේ ඔයාලා විනාඩි ගණනකට ස්කිප් කරනවා. ඔයාලට ගෝල් 20ක් ඕන වෙනවා. හරි. ඒත් එක්ක අපිට මේ එකපාර කෑම 4ක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේක එකපාර අපිට වතුර 4ක් තියන්නත් පුළුවන්. ඕකේ. ඔයාලා අනිවාර්යයෙන් මේ ගේම් එක නම් ප්ලේ කරනවා නම් මම කිව්ව දේවල් ඔක්කොම try කරලා බලන්න. ඕකේ බොයිස් මට ධාරානි පාත බඩගින්නකුත් ඇවිල්ලා තියෙනවා යස්. හරිද? ඉතින් මේක කෑමයක් හැදලා ඉවර වෙන්න ඕනේ බොයිස්. අනිත් එක පටන් ගන්න මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඔයාලා බලන්න තාම මේක waiting. හරිද? ඒ කියන්නේ තාම මේක හැදෙන්නේ නැහැ. අර ගන්නට පස්සෙම හැදෙන්නේ. ඕකේ.
දැන් ගයිස් අපිට ඕන වෙනවා කෑම. හරි දැන් කෑම හැදෙන්න දාලා තියෙන්නේ. අපි දැන් එතකන් අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කරමු. ඉතින් මේක තමයි මේ ගේම් එකේ කරන්න තියෙන සරලම දේ. හරි අමුද්‍රව්‍යම එකතු කර දවස ගන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් මම මේක දැන් ඩවුන්ලෝඩ් ඔයාලා පුළුවන් Play Store එකට ගිහලා සර්ච් කරන්න Ocean Survival කියලා MB 27ක් උපරිම වශයෙන් 30ක් විතර වගේ MB. පාඩ නෑනේ ඔෆ්ලයින් ගේම් එකක්. සුපිරි ගැම්මට ගන්න පාඩ බෑනේ. ග්‍රැෆික් ආයද මේ 2GB RAM එක ගන්නෙ. පොඩ්ඩක් තියා මචං දශමයක් කරලා ගන්න ආඩ පේන ඇති කොහොමද ගහන ගැහිල්ල කියලා. ඕකේ අපි තාම මාස ගැදින්නේ නැද්ද? තා චුට්ට වෙලා තියෙනවා බොයිස්. අර බෑන්ති ඉරේ අර ලයිට්නින් එක පවා අර වතුරෙන් හොඳට පේනවා. අර පට්ට ග්‍රැෆික් තියෙනවා මේකේ. දැන් මෙතන තියෙන අපේ day and night කාලේ සටහන. මේ ගේම් එකට මේ සෙටින් නෑ සෙටින්ග්ස් වලට තියෙන්නේ. මේකේ අපිට මියුසික් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඔන්න ඔය විතරයි සෙටින්ග්ස් වලට තියෙන්නේ. හරිද? අපිට මේක නිව් ගේම් පටන් ගන්න පුළුවන් කැමති නම් මේ ගේම් එක කට් වෙලා නැත්නම් අපිට කට් වුණාත් ආයෙ එන්න මේ ගේම් එක කන්ටිනියු ගන්න පුළුවන්. ඒක සුපර් ගේම් එකක් තමයි මේක. හොඳ සර්වයිවල් අත්දැකීමක් ගන්න පුළුවන් ගයිස් මේ ගේම් එකෙන්. අඩු MB ගාන ලෝ MB ගානකට පට්ටම සුපිරියක් කියලා වැඩක් නෑ බොයිස්. මේක එනේ ඉස්සර එන ආසයෙන් ගහපු ගේම් එකක් යාළුවෙක් එක්ක ගහපු ගේම් එකක්. හරිද? මල්ටිප්ලේයර් ගහන්න බෑ. එයා ගෙදර ඇල ගෙවල් I'm too hungry ලු. Okay boys. දැන් වතුරේ තියාගන්නත් ඕන. හරි. අපේ කෑම එක හැදලා. ඉතින් අපිට එන්නේ කෑමයක් අරගෙන අපිට ඒක ඊට් කරන්න පුළුවන්. අපිට බෑදී 48ක් පිරුණා. මොකක් තමයි? හරි පෙට්ටියක් යන අපේ පෙට්ටිය ගමු. ඕක අපිට මේක පැල හිටවන්න අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ස්පී ගේම් එකක් ඉතින් හරිද? මේ බේස් එක වල කැමති විදිහට හදාගෙන ඒක කස්ටමයිස් කරගෙන ඩිසයින් දාලා ඇඩ වැඩ දාලා ගන්න පුළුවන්. ස්පීරියක් තමයි. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එක අරගෙන ප්ලේ කරන්න ස්ටෝර් එකට ගිහලා සර්ච් කරන මාරි ඉස්සලා ගුවනාම එසාට මේ ගේම් එක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා like එක comment share පාත් දාගන්න අපි ඉක්මනට වන් කියමු. එහෙනම් කොල්ලෝ අපි ගියා.